අද මම කතා කරන්නේ ආදර උමතුව ගැන. අහලා තියෙනවද ආදර උමතුව ගැන මීට කලින්? ආදර උමතුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි යම්කිසි පුද්ගලයෙකුට උමතුවෙන් වගේ අපි එකට ලේබල් කරනවා ආදරය කියලා. නමුත් ආදරය නෙමේ යම්කිසි තණ්හාවකින් ඒ පුද්ගලයා ගැනම සිතමින් සෞඛ්‍යයට අහිතකර ලෙස අපි වද වෙන එක තමයි මේ ආදර උමතුව එහෙමත් නැත්නම් ලව් ඔබ්සෙෂන් කියලා කියන්නේ. මේ වීඩියෝ එක කොටස් දෙකකින් තමයි මට පළ කරන්න වෙන්නේ. හේතුව ටිකක් දිග වෙයි. ආදර උමතුව කියන්නේ මොකක්ද? ඒකේ ලක්ෂණ මොනවද? ඊට පස්සේ අපි ඒකෙන් ගැලවෙන්න මොනවද කරන්න ඕනේ කියන එක කතා කරන එක තමයි මගේ පරමාර්ථය වෙන්නේ. යම් පුද්ගලයෙකු කෙරෙහි උමතුවකින් වගේ දැඩි උනන්දුවකින් නිතර හිතනවා පතනවා. මේ தত্ত্বය පුද්ගලයෙකුගේ දෛනික ජීවිතයට දැඩි ලෙස බලපෑම් ඇති කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි යම්කිසි පුද්ගලයෙකුට ආදරය කරනවා කියලා ඒ පුද්ගලයා ගැන නිරන්තරයෙන් හිතනවා, වෙන වැඩක් කරගන්න බැරි මට්ටමට ඒ කෙනාව හොයන්න හිතෙනවා, මොකද කරන්න කියලා හිතෙනවා, සමහරලාට සැක හිතෙනවා. මේ වගේ තමන්ගේ සෞඛ්‍යයට අහිතකර විදිහට, ඒ වගේම අනෙක් කෙනාටත් අහිතකර විදිහට යම්කිසි කෙනෙක් කෙරෙහි උනන්දුවක් දක්වන්න ඔබට හිතෙනවා නම් ඔන්න සමහර විට මේක ලව් ඔබ්සෙෂන් එකක් වෙන්න පුළුවන්. මේකේ නරකම පැත්ත තමයි මේක ඇන්සයිටි එකක් දක්වා වර්ධනය වෙනවා. ඊට පස්සේ මේක ડિප්‍රෙෂන් දක්වා යන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි මේක හරියට අඳුරගෙන මෙහෙම දෙයක් තියෙනවා නම් ඒකෙන් ගැලවෙන්න ඕනේ දේවල් හරියටම ක්‍රියාවට නංවන්න ඕනේ. එතකොට ඔබට පුළුවන් උමතු නොවි සෞඛ්‍ය සම්පන්න ලෙස ඔබේ සම්පූර්ණතාවය පවත්වාගෙන යන්න. මේ කාරණාව කතා කරන්න ප්‍රධානම හේතුව තමයි බොහෝ දෙනෙක් මට හම්බ වෙනවා. ඒ අය කියන්නේ සම්බන්ධතාවයේ තියෙන විෂසහිත බව, තමාට නුසුදුසු බව මේ හැමදේම දැනিলা මේ උමතුවෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ ඔබ්සෙෂන් එකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා තමන්ට තේරෙන්නේ නැහැ. මම දන්නවා මම කරන්නේ වැරද්දක් කියලා. මම දන්නවා මට මේක ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් මට මේ උමතුවක් වගේ මට ඒ කෙනාම ඕනේ. කෙනාගේ මැසේජ් එකක් එනවද? ඒ කෙනාගෙන් කෝල් එකක් එනවද? මම කොහොමද මේක නවත්තගන්නේ? නිරන්තරයෙන් අහන ප්‍රශ්නයක්. මේක ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. යම් රෝග කාරණා නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අපි බලමු. මේ වගේ දෙයක් ඇති වෙලා නම් කොහොමද අපි ඒක අඳුරගන්නේ, කොහොමද අපි ඒකට ක්‍රියාමාර්ග ගන්න කියලා. මූලිකම කාරණාව තමයි අඛණ්ඩව හිතට ඒ පුද්ගලයා ගැන සිතුවිලි ගලාගෙන යනවා. ඔහු ඇය සම්බන්ධයෙන් නුසුදුසු ලෙස හොයන්න උනන්දුවක් ඇති වෙනවා. අනිත් කාරණාව තමයි මේ ඒ පුද්ගලයා තමයි තමන්ගේ පරමාදර්ශය. නිසා තමයි මම අද මෙතන ඉන්නේ. එයා නැත්තම් මට මොනව වෙයිද දන්නේ නැහැ වගේ හැඟීමක් දැනෙන්න ගන්නවා. මේ වගේ තත්ත්වයකදී විශේෂයෙන්ම පුද්ගලයා තුළ ඩෙවලොප් වෙනවා මේ ඩිපෙන්ඩන්ට් පර්සනැලිටි එකක්. එයා මත තමයි සතුට තීරණය කරන්නේ. එයා කතා කරොත් මම සතුටින්. එයා මට මැසේජ් එකක් දැම්මොත් මම සතුටින්. එයායි මයි හම්බුනොත් සතුටින්. වෙන කිසිම දෙයකින් සතුටක් දැනෙන්නේ නැති ගතියක් තමයි මේ වෙලාවේදී දැනෙන්නේ. අනෙක් විශේෂම කාරණාව තමයි මේක ශරීරයටත් අහිතකරයි, මනසටත් අහිතකරයි, අනිත් පුද්ගලයන්ටත් අහිතකරයි, ඔබේ සමාජ සම්බන්ධතාවලටත් අහිතකරයි. නිරන්තර සැක සහිතයි. මොබිඩ් ජෙලසි වගේ, කියන්නේ සෙක්ෂුවල් ජෙලසි වගේ. ඊළඟට මේ කෙනා මගේ සම්පතක්, මට සන්තක දෙයක් වගේ හැඟෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හින්දාම ප්‍රශ්න ඇති වෙනවා, ලෙඩ වෙනවා. ඊළඟ නරකම දේ තමයි මෙහෙම ඔබ්සෙෂන් එකක් ඇති වුනහම ඒ පුද්ගලයා ඒ අනිත් කෙනා කරන්නේ මොනවද, කියන්නේ මොනවද, ඔන්ලයින් එනවද, එයා කාටද ලයික් කරන්නේ, ඊට පස්සේ එයා මේ කොහෙද යන්නේ, කාත් එක්කද යන්නේ, එතනින් ගියේ කීයටද, ආවේ කීයටද, ඒ වගේ මේ අනවශ්‍ය ලෙස ජීවිතේ බරක් කරගෙන වැඩ කරන්න පෙළඹෙනවා. ඉතින් මෙහෙම කරනකොට තමන්ට තමන් ගැන හිතන්න කාලයක් කොහෙත්ම නැති වෙනවනේ. එතකොට තමන්ට තමන්ව මග ඇරෙනවා. තමන්ගේ රැකියාව, තමන්ගේ පවුල, තමන්ට ආදරය කරන අය, ඊට පස්සේ තමන්ගේ හොබීස්, තමන් ආසාවෙන් කරපු දේවල්, මේ හැම දෙයක්ම මග ඇරිලා ජීවිතේ නිකන් එක තැන නවතිනවා. ඊට පස්සේ ජීවිතේ ආපස්සට යන ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඔබ මගෙන් අහයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න හේතු මොනවද? සමහර වෙලාවට ඒ අනෙක් පාර්ශවය කරන වැරදි නිසා නේද මට මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට මෙන්න මේ කියන හේතු කාරණා පදනම වෙන්න පුළුවන් ලව් ඔබ්සෙෂන් එකක් ඇති වෙන්න. තමන්ට හමු නොවුණු ආදරය, සෙනෙහස, අවධානය විශේෂ හේතුවක් වෙනවා මේ වගේ උමතු තත්ත්වයක් ඇති වෙන්න. උමතුවෙන් තවත් කෙනෙක් ගැන උනන්දුවක් දක්වන්න. උනන්දුවක් දක්වනවා විතරක් නෙමෙයි අපි ඒ කෙනාගෙන් අවධානය බලාපොරොත්තු වෙන්න.
ඊළඟ කාරණාව තමයි හඳුනගෙන තියෙන මේ low self esteem. එහෙමත් නැත්නම් අඩු ආත්මාභිමානය, ආත්ම සම්මානනය අඩු වුණාමත් මිනිස්සුන්ට මේ වගේ ඔබ්සෙෂන්ස් ඇති වෙන්න පුළුවන්. අතීතයේ තමන් මුණ දීපු ව්‍යසනකාරී සිදුවීම් එහෙමත් නැත්නම් හිත වේදනා සහිත සිදුවීම් ආදී දේවල් වල ඒ බරපතලකම නිසා සමහර විට අනාගත සම්පතවලදී ඔබ්සෙෂන්ස් ඇති වෙන්න පුළුවන්. ආදර හැඟීම් වල අන්තයට හිතලා ඒකට යන එක. ඒ පුද්ගලයා කරන්නේ මොනවාද? ඒ පුද්ගලයා කතා කරන විදිහට ඊළඟට ඒ පුද්ගලයාගේ සෝෂල් මීඩියා වල තියෙන පරණ පින්තූර පවා බල දවස ගෙවනකොටත් මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් මම මේ උදාහරණයක් කිව්වේ. නමුත් අර හැම දෙයකම අන්තයට යනකොට ඒක හිත කරයි කියන එක ඔබ දන්නවා. ඊළඟට ඔබ්සෙෂන් එකක් ඇති වෙන බලපාන තවත් ප්‍රධානම දෙයක් තමයි ඒ අදාළ අනිත් පුද්ගලයා මේ කෙනාව අවොයිඩ් කරනවා නම් අන්න එතනදී හිඩසක් තියෙනවනේ. අන්නේ හිඩසට ඔබ්සෙෂන් එක ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මම මේක පටන් ගන්නකොට කිව්වා වගේ ඔබ්සෙෂන් එකක් කියලා කියන්නේ ඇන්සයිටි එකක්, ડિප්‍රෙෂන් එකක් දක්වා යන්න පුළුවන් තත්ත්වයක්. ඒ හින්දා අපි මේක දැනගෙන මේකෙන් ගැලවෙන්න කටයුතු කරන එක ඉතාමත්ම හොඳයි. ගැලවෙන එක තරම්ම ලේසි දෙයක් නෙමෙයි. නමුත් පුළුවන්. ඒකට ක්‍රමවේදයක් තියෙනවා සහ ඒකට විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ පුද්ගලයාගේ කැපවීම. මට මේක හොඳ නෑ, මට මේක අහිතකරයි, මම මේකෙන් ගැලවෙන්න ඕනේ කියන කාරණාව. කොහොමද අපි ඔබ්සෙෂන් එකකින් ගැලවෙන්නේ කියන එක මම කතා කරනවා ඊළඟ වීඩියෝ එකේදී.